සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අපි අද පටන් ගමු. නම්බර් සිස්ටම් එකේ දෙවෙනි කොටස. අපි අද කතා කරා ඔක්ටලට බයිනරි සහ ඉන්ටිජර් එකයි ෆ්‍රැක්ෂනල් නම්බර්ස් දෙකම කතා කරා. අය චුට්ටක් මේක මතක් කරගෙන අපි ඉස්සරහට යන්. මේක මේ වීඩියෝ රෙකෝඩින් එකේ මේ ඔක්කොම තිබුණ නැහැ. හින්දා අපි මේක කතා කරගෙන රෙකෝඩින් ආවේ නැති අයට රෙකෝඩින් බලනකොට මේ ටික මිස් වෙන්නේ නැති. ඒ හින්දා මේක චුට්ටක් ඉක්මනට මතක් කරගෙන යන්. අද අපිට තියෙන්නේ ඔක්ටල් ටු බයිනරි. ඔයාලා හැමෝටම මාව ඇහෙනව නේද? කමෙන්ට් එකක් දාන්නකෝ පොඩ්ඩක්. මාව ඇහෙනවද? බෝඩ් එක පේනවද? පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ. හරි අපි පටන් ගමු ඇහෙනවා කිව්වා. මේ ඔක්ටල් නම්බර් එක බේස් එක මතකයි නේද? ඔක්ටල් සිස්ටම් එකේ බේස් එක ඔක්ටල් එකේ බේස් එක 8. බේස් එක 8ෙන් කියවෙනවා කිව්වම ඩිජිට්ස් 8ක් අපි මේකෙදි භාවිතා කරනවා කියලා. ඒ 8 වෙන්නේ ඇහෙන්නේ නැහැ කියනවා. රෝහණ සවුන්ඩ් ඕකේද? අද චුට්ටක් වැස්සා සිග්නල් ඉෂුව එකක් තියෙනවා වගේ. දැන් හරිනේ. ඇහෙන්නේ නැති වුණොත් මට මැසේජ් එකක් දාන්න. මේ මොකද අද වැස්ස හින්දා සිග්නල් අඩුවක් තියෙනවා. හරි. අපි ස්ලයිඩ් එකේ පුළුවන් තරම් විස්තර කරමු. මේක චුට්ටක් බෝඩ් එකේ ලියවනම් හොඳයි කියලා හිතුණා. මේ මම ලොකුවට ලියන්නම් එහෙම වුණොත් පෙනේ සමහර. ඔක්ටල් ටු
බයිනරි තමයි අද අපි කතා කරන්න යන ඔක්ටල් සිස්ටම් එක බයිනරි කරන්න. ඒතර ඔක්ටල් සිස්ටම් එකේදී අපි පාවිච්චි කරන්නේ බේස් එක 8. බේස් එක 8 කියන එකේ අදහස් වෙනවා කියලා මම කිව්වා. මේකේ ඩිජිට්ස් 8ක් තියෙනවා කියලා. ඒ වගේම අපිට ලේසි වෙනවා මේක හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා ඩිජිට්ස් මොනවාද කියලා. මෙන්න මේ 8න් බේස් එකෙන් එකක් අඩු කරනවා. 8න් එකක් අඩු කරාම 7යිනේ. එතකොට 7 වෙනකන් තමයි සංඛ්‍යා ගන්න බිඳුවේ ඉඳන්. අමතක වෙනවා නම් මතක තියාගන්න ක්‍රමයක් මම කිව්වේ. එතකොට ඔක්ටල් නම්බර් එක ඔක්ටල් සිස්ටම් එක නම් ඩිජිට්ස් වෙන්නේ බිඳුව 1 2 3 4 5 6 7. ඔන්න ඔය ටික තමයි ඔක්ටල් නම්බර් එක ඩිජිට්ස් දෙකක් භාවිතා කරන්නේ. හ්ම්. එතකොට ඔක්ටල් නම්බර් එකදී අපි ඩිජිට්ස් 3ක් භාවිතා කරලා මේක ලියනවා. චුට්ටක් මේක බලන් ඉන්න පැහැදිලි වෙයි. එතකොට මම මේ මොකද්ද කියන්නේ කියලා. මෙන්න මේ ඩිජිට්ස් 8 අපි ලියනවා. දැන් බයිනරි නම්බර් එකක් විදිහට බිට් 3ක් භාවිතා කරලා. ඔයාලට මතකයි මම බයිනරි වල කියලා දුන්නා දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ පළවෙනි බලය 2යි දෙකේ දෙවෙනි බලය 4යි කියලා. එතකොට මෙන්න මේ බිඳුව අපිට නිරූපණය කරන්න පුළුවන් නම් බිට් 3ක් විදිහට අපිට මේ තුනටම බිඳු දාගන්න පුළුවන්. ඒකේ වැලුව එක බිඳුව කියලා ඔයාලා දන්නවා දැන්. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම බිඳු 3ක් විදිහට. එක කියන නම්බර් එක අපිට දාගන්න පුළුවන් මෙන්න මෙතනට එක. මේ කියන්නේ එකනේ. එතකොට ආයෙත් අපි මෙතන ලියනවා බිංදු 2යි 1යි කියලා. ඉතින් දෙක නිරූපණය කරන්න කියනවා. එහෙනම් මොකටද අපි මෙතනට එකක් දානවා. යි බිංදුවයි. එතකොට බිංදුවයි 1යි බිංදුවයි. දැන් 3. 3 ගන්න නම් මෙතනට එකක් දාගන්න. එතකොට බිංදුවයි 1යි 1යි. ඊළඟට 4. 4 ගන්න පුළුවන් 1යි බිංදුවයි බිංදුවයි. දැන් 5 ගන්න. අපිට 5 මෙතනින් හදා ගන්න පුළුවන් 4යි 1යි එකතු කරලා. එතකොට මෙතනට එකක් දාන්න. දැන් 6 ගන්නවා. 6 ගන්න පුළුවන් 4යි 2යි එකතු කරලා. එතකොට මේ දෙකට එකක් දාගෙන මේක දාන්න මේක බිඳුව කරන්න. අර කම්පියුටර් මේ සිස්ටම් එකේ අපි ලොජික් ගේට් ලියුවේ. මෙන්න මේක තමයි ලියුවේ. එතකොට මිස් තුන ඊළඟට 7 හදා ගන්න පුළුවන් 4යි 2යි 1යි. ඔන්න ඔය විදිහට මෙන්න මේ ඔක්ටල් නම්බර්ස් ටික අපිට බයිනරි වලින් නිරූපණය කරන්න පුළුවන්. දැන් ලේසි මෙන්න මේ කන්වර්ට් එකට යන්න. ඔයාලගේ පළවෙනි එක තියෙන්නේ 376. ඕකනේ පළවෙනි කන්වර්ට් තියෙන 376 කියන එක බයිනරි කරන්න කියලා. දැන් මොකක්ද? මෙන්න මේ 3ට මෙතනින් බලනවා මොකක්ද එන්නේ කියලා. 3ට එන්නේ මොකද්ද? 0යි 1යි 1. දැන් 7ට බලනවා 1යි 1යි 1. දැන් 6ට බලනවා 6ට එනවා 1යි 1යි බිඳුව. දැන් මේ ටික පිළිවෙලට ලියා ගන්නවා. 0යි 1යි 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 0.
ඊළඟට දශම සංඛ්‍යාවත් ආවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහම තමයි. මම ඊළඟ උදාහරණයක් ගන්න. 43.02.76. ඕකයි ඔක්ටල් කරන්න කියන්නේ. දැන් මේකට අර විදියම හතර හොයා ගන්නවා. හතර එන්නේ 1.2යි 3 බිංදුවයි 1.1යි. ඊපස්සේ ආයි බිංදුව බිංදුවට එන්නේ 0.3. මෙතන දශම තිත තියන්න ඕනේ. ඊළඟට දෙකට එන්නේ 0.1.0. 7 1.1.1. ඊළඟට 6 1.1.0. දැන් අර වගේ මේ ටික අතරින් පිළිවෙලට ලියා ගන්න මෙතන දශම තිත තියලා. ඔය ටික නෝට් කරගන්නකෝ. අද පොඩ්ඩක් සිග්නල් ඉෂුව එකක් තියෙනවා. මේ ඔයාලගේ ෆෝන් එකේ පුළුවන් නම් බ්‍රයිට්නස් උපරිම කරගන්න. එතකොට බෝඩ් එක පෙනේ. ක්ලියර් නැත්තම්. මම දැන් මේ try කරා වෙන ෆෝන් එකේ මේ බ්‍රයිට්නස් උපරිම වැඩි කරගත්තාම ක්ලියර් පේනවා. මේක ඕකේ නම් මට කියන්නකෝ ඊළඟට යන්න. අත්ව ගණන් දෙකක් හදලා ඊළඟට යන්න. හරි ඕකේ. ඕකේ ආයෙත් මම මෙතනින්ම මේ ගණන් දෙකක් දාන්න ඉක්මනට හදන්න. දැන් 37.458 පාදේ මේකේ ආන්සර් ඉක්මනට දාන්න අපි ඊළඟට යන්න. ඉරුන් හරි ආන්සර් එක.
ෆස්ට් ආන්සර් එක හරි. රෝහණගේ ආන්සර් එකත් හරි. චානුකගෙත් හරි. අපි ඊළඟට යමු. ඊළඟට බයිනරි ටු ඔක්ටල්. මේකේ අනිත් පැත්ත. දැන් මෙන්න මෙහෙම එකක් දෙනවා අපිට. දැන් ඔයාලට තේරෙනද මං කියන්නේ? දෙකම තියෙන සංඛ්‍යාවක් එකපාර ගත්ත ඉක්මනට යන්න. ඔන්න දැන් බයිනරි නම්බර් එකක් දීලා තියෙනවා 0.1 .1.1.0.1 ඔක්ටල් කරන්න තියෙන්නේ. අපි ඔක්ටල් කරද්දී දන්නවා කාණ්ඩ මේ බිට්ස් 3ක් යටතේ තමයි 3කට තමයි වෙන් කරන්න කියලා. එතකොට මේකේ මේ දශම තිත්තෙන් වෙන් කරගත්තාම මෙතනින් ඉස්සරහට දකුණු අත පැත්තේ ඉඳන් වම් අත පැත්තට තමයි පූර්ණ සංඛ්‍යාවලදී අපි කාණ්ඩ කරගන්නේ. එතකොට මෙන්න මෙහෙම කොටස් වලට වෙන් වෙනවා 3යි 3යි. ඊට මේ පැත්තත් එහෙම. එතකොට මේක අනිත් පැත්තට යනවා. එතකොට මෙන්න මේක කොහොමද ඉලක්කම් 3න් එක වෙන් කරන්න දෙයක් නැහැ. එතකොට දැන් මෙන්න මේක හොයනවා මෙතන කොයිද කියලා. මෙතන තියෙන 1 බිඳුව. 1 බිඳුව කියන්නේ 6. එහෙනම් මෙතන වැලියු එක මේ ඔක්ටල් කරන්නේ 6. ඊළඟට තියෙන්නේ 0.1 බිඳුව. 0.1 බිඳුව තියෙන දෙකේ. එහෙනම් මෙතන 2. දශම තිස්ස 1 බිඳුව. 1 බිඳුව කියන්නේ 6. ගණන් හදාගෙන යනකොට ඔයාලට මේක කටපාඩම් වෙනවා. ආයේ මේක ඕනේ නැහැ. මතකෙම මේව දාන්න පුළුවන් වෙනවා. එතකොට 26.6යි 8 පාදයෙන් ආන්සර් එක වෙන්නේ. හරි එතන තේරුණා. අපි එක ගානක් මම දාන්න ඒකත් ආන්සර් එක දාන්නකෝ. 2. මෙන්න මේ නම්බර් එක 8 පාදයෙන් ලියන්න. පේන්නේ නැත්තම් මම කියන්න එකපාරක්. 1 බිඳුව 1 1 1 බිඳුව 1 1 දශම 1 බිඳුව බිඳුව 1. Irun, very good. ඉසුරු. හරි ඉසුරුත් හරි. කොස්තත් හරි.
අර මේක එකක් එක උදාහරණයක් කරපු ඉඳන් මේකත් මම කරගෙන අපි ඊළඟට යන්. මේකේ දශම තිත ගාවින් මෙන්න මෙහෙම වෙන් කරගත්තා. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යාවල මෙන්න මේ පැත්තෙන් ඉස්සරහට අපි තුනේ කොටස් වලට බෙදාගෙන එනවා. තුනේ බිට්ස් වලට 3යි 3යි මෙතන තියෙන්නේ 2යි. එතකොට අපි මොකද්ද කරන්නේ? පූර්ණ සංඛ්‍යාවල මං කෝ ඉස්සරහට බිඳුවක් දාන්න කියලා. එතකොට අගේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඔය දශම තිතෙන් එහා පැත්තේදී මෙන්න මේ පැත්තට තමයි ආයෙ බෙදාගෙන යන්නේ. එතකොට මෙතන බෙදුවාම 1යි 2යි 3යි මෙතනින් බෙදෙනවා. ඒතර ආයෙත් එක ඉලක්කමයි තියෙන්නේ. දශම සංඛ්‍යාවලදී අපි කරන්නේ අනිත් පැත්තට තමයි බිඳුව එකතු කරන්නේ. දැන් මේකට අර වගේම නම්බර්ස් ටික දාගෙන යනවා. 0.11 කියන්නේ 3යි 1.1 කියන්නේ 7 0.1.2 1.0 කියන්නේ 4 1.0 එතකොට 273යි මෙතන දශම තිත තිබ්බා 4යි 4 අටේ පාන හදාගන්න බැරි වුණා ලියා ගන්න. රෝහණ හරිද? අන්ට උත්තර දුන්නේ කොස්ටයි හිරුණුයි ඉසුරුයිනේ. තව කීප දෙනෙක් ඉන්නවා මේක ගැටලුවක් තියෙනවනේ කියන්න තව උදාහරණයක් කරන්න. ඩිස්කනෙක්ට් වුණා. මයික් එක මම ඔන් කරලා තියෙන්නේ මොන හරි ගැටලුවක් තිබෙනවා ඒ වෙලාව කතා කරලා කියන්න. නැත්නම් මැසේජ් දාද්දි පරක්ක වෙනවනේ. මේ රෝහණ මට කියන්න මේ මේකේ තව උදාහරණයක් කරන්න ඕනේද? ඔයාට මේ ඩිස්කනෙක්ට් වෙද්දි මිස් වුණාද මොකක් හරි තේරුණාද කියලා? තව එකක් මම කියන්න යන්න. ඔන්න බයිනරි නම්බර් එකක් දීලා තියෙනවා. 1.0.1.1.1.1 කියලා. දැන් මේක අපිට කරන්න කියන්නේ ඔක්ටල් නම්බර් එකක් බවට කන්වර්ට් කරන්න කියලා. එතකොට මොකද්ද කරන්නේ? දශම තිත ගාවින් මේක වෙන් කර ගන්න. ඊට පස්සේ මෙන්න මේ දශම තිතෙන් පූර්ණ සංඛ්‍යා ටික මෙහාට ඊට විරුද්ධ පැත්තට දශම සංඛ්‍යා ටිකක් කොටස් 3 ඒවට වෙන් කරගෙන යනවා. ඔන්න ඔය විදිහට. එහෙන් වෙන් කරන් යද්දී අපිට සමහරට ඉස්සරහින් දෙකක් හෝ එකක් හෝ ඉතුරු වෙන්න පුළුවන්. තුනක් නැතෝ. එහෙම වුණොත් මොකද කරන්නේ? පූර්ණ සංඛ්‍යාවල ඉස්සරහට බිංදුවක් දාගන්න. දශම සංඛ්‍යාවල පිටිපස්සට බිංදුවක් දාගන්නවා. එතකොට දැන් ආයෙ තුනේ කොටස් තියෙනවනේ. දැන් ආයෙ ඉස්සෙල්ලා ලිව්වා වගේම නම්බර්ස් ටික ලියන් යනවා. මෙතන 0.01 කියන්නේ 1යි
ආයෙත් 0.1 කියන්නේ 1යි. 0.1.0 කියන්නේ 2යි. එතන 1.1.0 කියන්නේ මෙතන 1 මෙතන 2 4 6යි. එතකොට දශම තෙත මෙතන තියෙන්නේ. එතකොට උත්තරය වෙන්නේ 211.6යි 8 පාදේ. රෝහණට තේරෙන්නේ නැති නේද දැන්? චනුක කලින් හරි මේක චනුක කලින් ඉක්මනට හදලානේ. හරි චනුක හරි. හරි. හරි අපි ඊළඟට යමු. ඊළඟට අපිට තියෙන්නේ හෙක්සාඩෙසිමල් ටු බයිනරි. හෙක්සාඩෙසිමල් ටු බයිනරි. හෙක්සාඩෙසිමල් වල ඩිජිට්ස් 16ක් තියෙනවා. බේස් එක 16 ඒකෙන් අදහස් වෙනවා ඩිජිට්ස් 16ක් තියෙනවා කියලා. ඒ ඩිජිට්ස් ගන්න හොයාගන්න ලේසි. මේ බේස් එකේ එකක් අඩු කරන. උතර 15යි. එතකොට එක් බිංදුවේ ඉඳන් 15 වෙනකන් තියෙන නම්බර්ස් ටික තමයි අපි මේකේ ඩිජිට්ස් විදියට භාවිතා කරන්නේ. මේකෙදි වෙනසක් වෙනවා ඔක්ටල් එකට වඩා මේක බයිනරි නම්බර් එකකින් නිරූපණය කරනකොට අපි බිට්ස් 4ක් භාවිතා කරනවා. ඔක්ටල් එකේ බිට්ස් 3යි හෙක්සාඩෙසිමල් එකේ බිට්ස් 4ක් භාවිතා කරනවා. ඒකට මේක ලියුවොත් මේකට ඊට ඕනේ නම් මුලින්ම ලියන්න. බිංදුව 1 2 3 4 5 6 7 8 9 වෙනකම් බිංදුවේ ඉඳන් 9 වෙනකම් ඉලක්කම් භාවිතා කරනවා. ඊට පස්සේ 10 11 12 13 14 15 15 වෙනකම් මේවා වෙනකොට අපි නිරූපණය කරනවා ඉංග්‍රීසි කැපිටල් අකුරු A E F කියලා. මම මේක ලොකුවට ලියන්නේ මේක ඔයාලා නෝට් ඩවුන් කරගන්න අපි ගණන් හදනකොට මම මේක මකනවා ඊළඟට ගණන් හදන්න ඉඩ නැති හින්දා. චූට් වලට ලිව්වත් ඔයාලට බෝඩ් එක පේන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේකේ අපි ඩිජිට්ස් 8කින් තමයි මේ සෝරි 4කින් තමයි බිට්ස් 4කින් තවද ලොක් කරන්නේ. බිට්ස් 4කින් තමයි මේක නිරූපණය කරන්නේ. බිංදුව ලියනවා අපි. බිංදුව ඒවා 4ක් විදිහට. 1 1 2 4 8 ඕකනේ අපි ගන්න. එතකොට බිංදුව ලිව්වා. දැන් 1 ගන්නකොට මෙතන එකක් දාන්න. අන්න 1යි. 2 ගන්නකොට මෙතන එකක් දාගන්න 2ට. ඒක තමයි දෙකකින් වෙනවා. දෙක එක. දැන් එක ගන්නකොට මෙතන එක ගත්තා. 2 ගන්නකොට අපි මෙන්න මෙතනට එකක් දාගන්න 1.0.2 3ට 2ටයි 1ටයි 1 2ක් දාන්න. ලියන්න පුළුවන් ලියා ගන්න මට හිතෙනවා දැන් ලියන්න පුළුවන් නේද? 4ට වෙන පැත්තට තියෙන අපි 4ක් ගත්ත කෙනේ කලින් මේ තුනේම අපි ලියන් ආවා. 8 බිංදුවයි 1.0යි 6ට බිංදුවයි 1.1.0යි 7ට 1 බිංදුවයි 1.1.1යි 8ට 1යි. අන්න පොඩි පුතක් වුණ අලුත් දෙයක්. 8ට මෙතනට එකක් ගන්නවා.
බිංදු දෙකයි එකයි නවයට එකයි බිංදු sorry අර බිංදුවයි නවයට බිංදු දෙකයි එකයි. දැන් ඒ කියන්නේ 10ට එන්නේ 8යි දෙකයි ගන්න පුළුවන් නැත්නම් 1යි බිංදුවයි 1යි බිංදුව 11 1යි බිංදුවයි 1යි 1යි 12 8යි 12යි 14යි 8යි 4යි බිංදුවයි 1යි 8යි 4යි 12යි 1යි බිංදුවයි 1යි 1යි. ඔය ටික ලියාගත්තට පස්සේ මට කියන්න. එක්කෙනා ලියාගත්තා කිව්වේ පේන්නේ නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? හරි අපි ගානකට යමු. ඉඩ තියෙනවම තවත් ටිකක් හදන් යන්කෝ අපි එතකොට. තව කවර ලියන්න ඉන්නව නම් ලියන්න තියලා අපි පේනවා. දෙසිය පනස් නමයයි ඒ හෙක්සඩෙසිමල් නම් එකක් දීලා තියෙනවා. දැන් මේක අපිට කන්වර්ට් කරන්න කියන්නේ බයිනරි වලට. එතකොට මොකද්ද කරන්නේ? අර ඔක්ටල් එකේ වගේම තමයි වෙනසකට වෙන්නේ මේකේ බිට් 4කින් ලියනවා. දෙක කියන එක හොයනවා. දෙක මේකනේ. ඒතර බිංදුවයි බිංදුවයි එකයි බිංදුව. පහ. පහ හොයනවා මෙතන. බිංදුවයි එකයි බිංදුවයි එක. දැන් 9 බලනවා. 9 එකයි බිංදු දෙකයි එක. ඒ එක. ඒ කියන්නේ 10 එකයි
මට සිග්නල් නැතුව තැති වුණා. ඔයාලා ඔක්කොම ඉන්නවනේ. හරි. මේක හරි නේද? මේක ඇහුණද? හරිද මට කියන්නකෝ ඊළඟට යන්න. ආයෙ කරන්නද? ඇහුණා කියන්නේ. හරි. කමනම් තව ගණනක් හදමු. අපි යන්නකෝ දසමත් එක්ක තියෙන ගණනකට. මේක මම කරනවා. කැෆේ. පොඩි ටයිම් එකක් දෙන්න මේක හදන්නකෝ. TAFE දශම තෙත 3.0. පුළුවන් අය හදන්නකෝ බැරි අයට එක්ස්ප්ලেইন කරන්න. ඒතර දෙගොල්ලටම පුළුවන් වෙනවා. දැන් හදුවා. හරි. ඒකේ බිංදුව දාන්න ඕනේ නැහැ. මේකම. හ්ම් හ්ම්. හරි ආන්සර්ස් එවලා තියෙනවා. අපි බලමු. ඔයාලා චෙක් කරගන්න එකේ ගොඩක් බිංදු එකයි බලන්න මට ටයිම් යනවා මං හින්දා හදන්න. 100ක් පුර. 100 ගත්තාම මෙන්න මේක. එතකොට 1.1.2 ඊළඟට A කියන්නේ 1.1.0 ඊළඟට F කියන්නේ 1/4ක් ඊළඟට E කියන්නේ 1/3.0යි හරි දැන් දශම තිත තියෙනවා 3ට 0.2 1.1
දෙකේ පාදේ. අන්න ඔක ආන්සර් එක ආවනම් හරි. බලන්න කරලා බලන්න. තව ගානක් දෙන්න යටින්. දැන් කරන්න ඕනේ පස්සේ කරන්න. face FACE FACE. ඔව් 30 තිබ්බොත් 0.4 දාන්නකෝ. මේ ඒකේ වැලියු එකක් එන්නේ නැහැනේ. ඒකයි මම ඇහුවේ. ඒ කියන්නේ බිඳුව තිබ්බා කියලා මේකේ අගයක් එන්නේ නැහැනේ. බැරිද හරි 30 තිබ්බොත් 0.4 දාන්න එක්සෑම් එකට. එහෙම එන්නේ නැහැ. ඒ කියන්නේ අගයක් නැති අංකයක් දෙන්නේ නැහැ බොහෝ විට. ඒ කියන්නේ දැන් මෙහෙම තිබ්බොත් බිඳුව තිබ්බලා තව එකක් පිටිපස්සෙන් තිබ්බොත් ඒකේ වැලියු එකක් තියෙනවනේ. එතකොට දාන්න වෙනවා 3ට 0.2 දාලා ඊට පස්සේ ආයෙ 0.4 දාලා ඊට පස්සේ 1 එහෙම ලියන්න වෙනවා. දැන් 3.0 කියන එකේ වැලියු එකක් නැහැ නේ. හින්දා එහෙම දෙන්නේ නැහැ බොහෝ විට. දුන්නත් 0.4 ලියන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඕකෙම අනිත් පැත්ත අපිට තියෙන බයිනරි ටු හෙක්සාඩෙසිමල්. ඔය හෙක්සාඩෙසිමල් ඒවා තමයි ගොඩක් පේපර්ස් වල අහලා තිබුණේ. එහෙනම් මේක චුට්ටක් විශේෂයෙන් බලා ගන්න. ඔයකම අනිත් පැත්ත බයිනරි ටු හෙක්සාඩෙසිමල්. අර ඔක්ටල් එකේ කරා වගේම තමයි. ඔන්න ඔහම නම් එකක් දෙනවා. 1.3.10යි 1.1 කියලා. දැන් මේකේ මොකද්ද කරන්නේ? අර ඔක්ටල් එක වගේම දශම තිත ගානේ මෙන්න මෙහෙම වෙන් කර ගන්නවා. මේ පැත්ත ඉස්සරහට මේකේ වෙනසකට වෙන්නේ 4කට. බිට් 4කට බෙදා ගන්නවා. මෙතනින් බෙදුවම බිට් 4යි මෙතනත් බිට් 4යි. එහා පැත්ත හැබැයි 2යි තියෙන්නේ. එතකොට අගට බිංදු දෙකක් දා ගන්නවා 4 වෙනවා. දැන් අර වගේම නම්බර්ස් ටික ලියනවා. එතකොට 1.3 කියන්නේ 8. 1.1 කියන්නේ 11. ඊට 1.1.2 කියන්නේ 12. මේක හරිද? වැරදි. හිරුන්නේ අසල කලින් එකත් හදලා දාලා මම බැලුවේ නෑ සෝරි. මේ මේක කොහොමද දෙන්න ඕනේ? 8යි හරි. වැරද්ද තේරුණා නේ. හිරුන් හරි. චනස් හරි. හරි. එතකොට මේ අපි 10න් 9න් පස්සේ සංඛ්‍යා ලියන්නේ නැහැ. මේ වෙනුවට තියෙන ඉංග්‍රීසි අකුරු තමයි ලියන්නේ. ඒතර 11ට ලියන්නේ B. 12ට ලියන්නේ C. එකත් හරිනේ. හරි. ඊළඟ මාතෘකාව ලියා ගන්න. hexadecimal to octal.
හරි. දැන් අපිට තියෙන්නේ හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරන්න. දැන් අපි ඉගෙන ගත්තා හෙක්සාඩෙසිමලුයි ඔක්ටලුයි බයිනරි කරන්න. අන්න ඒකෙන්ම තමයි මේකත් කරන්න වෙන්නේ. මොකද හෙක්සාඩෙසිමල් කෙලින්ම ඔක්ටල් කරන්න බෑ අපිට. ඒතර හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරන්න නම් අපිට වෙනවා මෙන්න මේ හෙක්සාඩෙසිමල් එක බයිනරි කරලා තමයි ඔක්ටල් කරන්න වෙන්නේ. දැන් අපි හෙක්සාඩෙසිමල් බයිනරි කරන්න දන්නවා. දැන් ඉස්සෙල්ලා කරේ ඒකනේ. ඒතර ඒ බයිනරි එක තමයි ඔක්ටල් කරන්න වෙන්නේ. අනිත් පැත්තට ගියත් ඊළඟට තියෙන අපිට ඔක්ටල් හෙක්සාඩෙසිමල් කරන්නනේ. ඒ කියන්නේ ඔක්ටල් හෙක්සාඩෙසිමල් කරන්න නම් මේක මේ පැත්තට එන්න නම් අපි කරන්නේ ඔක්ටල් එක බයිනරි කරලා බයිනරි එක හෙක්සාඩෙසිමල් කරනවා. ඒතර දෙපැත්තටම අපිට කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලා කරමු හෙක්සාඩෙසිමල් එක ඔක්ටල් කරමු. ඒතර හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරන්න හරි ලේසි. දැන් ඔයාලා ක්‍රමය දන්නවනේ. ඔන්න පළවෙනි එක 4යි 7යි 4යි 7යි හෙක්සාඩෙසිමල් 16 පාදයෙන් අපිට ඒක හරවන්න කියන්නේ 8 පාදයට. එතකොට මම මොකද්ද කිව්වේ? හෙක්සාඩෙසිමල් එකක් කෙලින්ම ඔක්ටල් කරන්න බෑ. අපි මේක බයිනරි කරන්න ඕන. දැන් මේක බයිනරි කරන්න අපි දන්නවනේ. 4ට ලියනවා බිට් 4කින් බයිනරි නම්බර් එක. මොකද්ද 4ට එන්නේ? අමතක වුණොත් මොකද කරන්නේ අපි? ලියා ගන්නවා 1යි 2යි 4යි 8යි 16යි ඔහම ලියා ගන්න. සෝරි ඕනේ 16ක් ඕනේ 8යි ඕනේ. ඔහම ලිව්වා 4 හැදෙන්නේ 4ට එක දැම්ම මේවට බිංදු දෙක දාම බිංදු. එතකොට බිංදුවයි 1යි බිංදු 2යි. දැන් 7 බලනවා. 7 හැදෙන්නේ කොහොමද? 8 ගන්න බෑනේ. 4ට 1යි 2ට 1යි 2ට 1යි. බිංදුවයි 1යි 3යි. අන්න දැන් අපි බයිනරි කරා මේක. 0.1යි 0.0යි 0.1යි 2 පාදයෙන්. එක ස්ටෙප් එකක් ආවනේ හෙක්සාඩෙසිමල් බයිනරි කරා. දැන් බයිනරි එක ඔක්ටල් කරන්න. දැන් මොකද කරන්නේ? මෙන්න මේක ආයෙත් ලියාගමු. 0.1යි 0.2යි 0.1යි 2 පාදයෙන්. දැන් අපි කලින් කරපු එක. දැන් තියෙන්නේ මොකද්ද? බයිනරි එක ඔක්ටල් කරන්න. බයිනරි ඔක්ටල් කරන්න මොකද්ද කරේ? අපි මේ පැත්තේ ඉඳන් ඉස්සරහට 3 ඒවට බෙදාගෙන ආවා. 3යි 3යි. මෙතන 2යි තියෙන ඉස්සරහට බිංදුවක් දාගත්තා. දැන් තියෙනවා මේ වල නම්බර් එක. 1යි 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 කියන්නේ 7යි. මෙතන බිංදු 3යි කියන්නේ බිංදුවයි. මෙතන බිංදුවයි බිංදුවයි 1යි කියන්නේ 1යි. 107යි 8 පාදේ. මෙතන ලියන්නේ 107. මේක ඕකේ නම් කියන මට තව ගානක් හදන්න. හෙක්සාඩෙසිමල් එක දෙනවා. අපි ඒක ඉස්සලම් බයිනරි කරගන්නවා. ඒ බයිනරි එක ඔක්ටල් කරගන්න. 3 බිට් වලට කඩාගෙන ඔක්ටල් කරගන්න. අර අපි කලින් ඉගෙන ගත්ත දැනුම ඔක්කොම මෙතනදී භාවිතා වෙනවා. එතකොට මේ වගේ තැනක වලට පැටලෙන්න පුළුවන්. චුට්ටක් මතක තියාගන්න මේ ස්ටෙප් ටික හරියටම. හෙක්සාඩෙසිමල් එකක් ඔක්ටල් කරනකොට හෙක්සාඩෙසිමල් බයිනරි කරලා තමයි ඔක්ටල් කරන්නේ. හෙක්සාඩෙසිමල් බයිනරි කරද්දී බිට් 4කින් ලියන්නේ ඔක්ටල් මේ බයිනරි එක. ඒ හින්දා මෙන්න 4ෙන් ලිව්වා. 4ෙන් ලියපු එක ආයෙ ඔක්ටල් කරන්න බිට් 3 ඒවට කඩනවා. කඩලා වැලියු එක ලියනවා. හරි. තව උදාහරණයක් කරමු. මේක චුට්ටක් පැටලෙනවා.
අන්න මම එකක් දුන්නා CAD හෙක්ස් 16 පාතයෙන් ඒ කියන්නේ හෙක්සාඩෙසිමල් නම්බර් එක ඔක්ටල් කරන්න. දැන් මොකද කරන්නේ? අර වගේ මේ වල වැලියු ටික ලියන්න ඕනේ. දැන් C කියන්නේ මොකක්ද? මතකද? මතක නැත්නම් ඉක්මනට ලියුවා. 10 11 12 13 14 15 10 කියන්නේ A 11 කියන්නේ B C D E F. ලියුව දැන් බලුවා C කියන්නේ 12යි. 12 ලියන්නේ කොහොමද මතක නැත්නම් ලිව්වට 4 2 1 සෙට් 12 හදාගන්න පුළුවන් 8යි 4යි එකතු කරලා 1.1.2යි ඔන්න ඕක ගන්නවා C වෙනකොට 1.1.2යි. කොරිතේතරද තියෙන්නේ? මේ කවිඳ වංශ එක දාලා මම හදලානේ අපි හදාගෙන යම් බලන්න. ගුඩ් කවිඳ අපි හදන් යම් බලමු වංශ එක හරිද කියලා. 1.1.2යි A බලනවා. A කියන්නේ 10යි. ඒ කියන්නේ 8ටයි 2ටයි 1 1 දැම්මොත් 10 එනවනේ. එතකොට A කියන්නේ 1.1.1. D කියන්නේ 13. 13 ගන්න පුළුවන් 8යි 4යි 0.1 1.1.1. ඔන්න දැන් බයිනරි කරා මේ. කවෙන්ද වැරද්දක් තියෙනවා නම් කියනවා මේක හදලා නැහැ. හදා යන්නේ. කොහොමද පිට එක හරිද? හරි. දැන් මේක අගේ ඉඳන් මුලට කඩන් එනවා. කොට තුනේ ඒවට බයිනරි කරා. මේ සෝරි ඔක්ටල් කරා. 3යි 3යි 3යි. එතකොට 1.1 කියන්නේ 4යි 1යි 5යි 1.1 කියන්නේ ආයෙත් 5යි 1.1 කියන්නේ 2යි මෙතන 4යි 1යි 6යි 6255 එන්න ඕනේ බයිනරි වලින් බලමු ආන්සර්ස් ආපේව හරිද කියලා. කවිඳුගේ හරි 6255යි හරි. ආන්සර්ස් දෙකයි මට ආවේ අනිත් අය මේක චුට්ටක් පැටලෙනවා නම් කියන්න අපි ගණන් කීපයක් කරමු. දෙන්නෙක් නම් ඕකේ. චනුක හරි කවිඳුට තේරුණා. කොස්ට හරි තේරුණා හරි. thank you. හිරුන් හරි. තව කවුද ඉන්නේ? ඉසුරු ආන්සර්ස් දාන්නෙම නැහැ නේද? ඉසුරු කවිද කොස්ට රෝහණ හිරුන්. ෆොන්සේක දැන් ජොයින් වුණේ නේ. ඉසුරුට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඉසුරු අද ආවේ මං හිතන්නේ කලින් ඒවට හිටියේ නැහැ. ගැටලුවක් තියෙනවා නම් දැන් අහන්න. එහෙමත් නැත්නම් පස්සේ හරි මට මැසේජ් එකක් දාන්න. ඉසුරුගේ ආන්සර්ස් ආවෙම නැහනේ. හරි අපි ඊළඟට යමු. ඊළඟට අපිට තියෙන්නේ අනිත් පැත්ත. ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් කරන්න. මාත්‍රකාව ලියා ගන්න. හරි ෆොන්සේක ඕකේ මම දන්න ෆොන්සේකට පුළුවන් කියලා මේ මට ඉසුරු තාම ප්‍රශ්නයකට තිබුණේ. ඉසුරුට තේරුණාද දන්නේ නැහැ. හරි. ඔයගලන්ට ඔක්ටල් ටු හෙක්සාඩෙසිමල්.
හරි thank you ඉස්සරත් කමෙන්ට් කරලා තේරුණා කියලා. මොකද මේක දැන් අපිට හැමෝටම අමාරු හින්දානේ කරගෙන යන්නේ. ඒතකොට ආයෙ කොහේ හරි මිස් වුණොත් ආයෙත් පාරක් රිපීට් වුණොත් මට රිස්ක් එක ගන්න බෑනේ. ඒකයි අහන්නේ. ඔයාලා ඔක්කොම ගොඩ යන්න ඕනනේ. ඔක්ටල් to hexadecimal. ඔක්ටල් to hexadecimal කරද්දී අපි ඉස්සරව නම් එකක් දෙනවා. පොඩි එකක් ගන්නවා. 32 8 පාදේ. දැන් අරකම චුට්ටක් වෙනස් වෙනවා. 8 පාදේ බයිනර් කරද්දී අපි දන්නවා බිට් 3කින් ලියන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? 3 ලියනවා බිට් 3කින්. කොහොමද? 0යි 2යි 1යි 1. ඊට පස්සේ 2 ලියනවා. 0යි 1යි 0 2 පාදේ. එතකොට මෙන්න බයිනරි කරා. අන්න මම මේ ස්ටෙප් එකට ආවා. දැන් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? බයිනරි එක හෙක්සාඩෙසිමල් කරන්න. බයිනරි කරා දැන් මේක ආයෙත් ලියා ගමු 0යි 1යි 1යි 0යි 1යි 0යි. දැන් මේක අර වගේම දැන් හෙක්සාඩෙසිමල් කරද්දී බිට් 4කින් ලියන්නේ. එහෙනම් මේ පැත්ත 4කට කඩා ගන්න 0 1 1 මෙතනට. තා මෙතනට 0 2ක් දාන්න. දැන් බලන්න 1 1 1 කියන්නේ කියලා අපි දැන් කලින් හෙව්වා A. මෙතන 1 කියන්නේ 1. එහෙනම් 1 A 16 පාන. මෙන්න මේ ගණන් දෙක පටලවා ගන්නවා. පැටලෙන්නේ නැතුව හදා ගන්න. දැන් ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් කරද්දී ඔන්න ඔක්ටල් එක බිට් 3කින් ලිව්වා. 3කින් ලියලා එන වැලු බයිනරි නම්බර් එක ආය 4කට බිට් 4කට කඩාගෙන ඒ එන ආන්සර් එක තමයි අපි ගන්නෙ හෙක්සාඩෙසිමල් වැලු එක විදිහට. මේ පාඩමේ පැටලෙන්න තියෙන ඔන්න ඔය දෙක තමයි හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරන එකයි ඔක්ටල් එක හෙක්සාඩෙසිමල් කරන එකයි. මේකෙන් අහනවා ගොඩක් විට. හරි නේද? හරි පාඩම ඉවරයි. තා පොඩි කොටසක් මේකේ ස්ලයිඩ් වල වලට එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. මෙන්න මේක තමයි තව එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ. SBN LSB කියලා තියෙනවා ස්ලයිඩ් එකේ. ඒ කියලා කියන්නේ MSB කියලා කියන්නේ most significant bit කියලා මේකෙන් අදහස් වෙන්නේ bit එකේ වැඩිම weight එක ගන්න එක. most significant bit කියන එකේ අදහස් වෙන්නේ වැඩිපුරම මේකේ weight එක ගන්න මොකද්ද කියලා. එතකොට දැන් මෙතන උදාහරණයක් දීලා තියෙන binary number එකක්. ඒකේ
මෙන්න මේ පැත්තේ අගින වැඩිපුර වැලියු එකක් ගන්න. ඒතර මෙතන එන්නේ දෙකේ බිඳුව, මෙතන දෙකේ 1, මෙතන දෙකේ 2, මෙතන දෙකේ බිඳුව 1 2 3, මෙතන දෙකේ 4, මෙතන දෙකේ 5, මෙතන දෙකේ 6, මෙතන දෙකේ 7. ඒතර මෙතන තමයි වැඩිපුරම weight එකක් ගන්නෙ. ඒක තමයි මෙන්න මේකෙන් අදහස් වෙන්නේ. ඒක හැබැයි තියෙන්නේ left side එකේ හින්දා මේකට තව නමක් කියනවා left most bit කියලා. ඔන්න ඔය දෙක තමයි වෙන ආයේ තියෙන වැදගත් දෙයකට ආයේ ඊළඟට මේ පැත්තේකට කියනවා අපි දකුණු අත පැත්තේ තියෙන එකට කියනවා LSB least significant bit කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මේකෙන් තමයි අඩුම weight එක දරන්නේ කියන එක. ඒකට තව නමක් කියනවා ඒක දකුණු අත පැත්තේ තියෙන හින්දා right most bit කියලා. ඒතර ওই ටික විතරයි අපිට මේ පාඩමේ තව ඉතුරු උනේ. ඔක චුට්ටක් ඔය නන් දෙක බලා ගන්න. ඒක නම් අහලා තිබුණෙත් නැද්ද මන්. අපිට තව පැයක් තියෙනවා. අපි ගණන් මේ සමහරවිට ඇසෙස්මන්ට් වල තිබුණ ගණන් ටිකක් හදමු. The screen. දැනුත් පේන්නේ නැද්ද කොස්ටා? ස්ක්‍රීන් ෂෙයාර් කරපො. කොස්ටා හරිය නේද? පළවෙනි එක දෙන්නේ බයිනරි නම්බර් එකක් හෙක්සාඩෙසිමල් කරන්න. මේ සමටිව් පළවෙනි ඇසෙස්මන්ට් එක 1.0.1.1.1 එකේව 4ක් 0.2 1 මේ බයිනරි නම්බර් එක හෙක්සාඩෙසිමල් කරන්න. බෝඩ් එක ක්ලියර් නේද? දෙවෙනි එක 1.1.1.1.1.1 මේක බයිනරි කරන්න. sorry බයිනරි ඔක්ටල් කරන්න. මේක බයිනරි. මේ දෙක තමයි වල ආපුවා. ඒක ෆාස්ට් පේපර් එක ප්‍රශ්නයක් දෙන්න. 2022 ප්‍රශ්නයක් මේක.
E7 මෙන්න මේක ඔක්ටල් කරන්න. තව එකක් දෙන්න. හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල් ඔක්ටල් කරා. ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරා. මේක සෙල්ෆ් ඇසෙස්මන්ට් එක තිබුණ එක. ඔක්ටල් එකක් හෙක්සාඩෙසිමල් කරා. ඉරෝනි අසල එක. ඉරුන් එකක් දැම්ම. ඉරුන් එක ආන්සර් චෙක් කරමු හදනම.
චානුක බෝඩ් හතරම හදලා 3යි 4යි ඕකේ. අපි 1යි 2යි මෙතන බෝඩ් එකේම හදලා බලමු. මම ආන්සර්ස් හැදුවේ නැහැ. ෆෝස් එකත් ඕකේ. අර මේ කතා කරන් යන්නේ. අර පොඩ තිබුණොත් හදාගන්න වෙලාව යනවා. පළවෙනි එකේ තියෙන්නේ බයිනරි නම්බර් එකක් දීලා තියෙනවා හෙක්සඩෙසිමල් කරන්න. හෙක්සඩෙසිමල් කරද්දී බිට් කීයකටද වෙන් කරන්නේ අපි? බිට් 4කට. දැන් මේකේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවක් හින්දා අපි මෙන්න මේ දකුණට පැත්තේ ඉඳන් මෙහාට 4 ඒවා වලට බිට් වලට වෙන් කරගෙන එනවා. 1 2 3 4යි මෙන්න මෙතනින් වෙන් කරා 1 2 3 4යි 1 2 3 4යි මෙතන තියෙන්නේ 3යි ඒ හින්දා ඉස්සරහට බිංදුවක් දාගන්න. දැන් හරිනේ. දැන් බලන්න මේකේ වැලියු එක. 1.1 ඒ කියන්නේ 1 2 3 4 නෑ 8යි 8යි 3යි 11යි. මම ලියු 11. ඊළඟට 1 4යි කියන්නේ හදාන දෙයක්වත් නෑ 15යි. නේ 15යි කියන්නේ ඊට පස්සේ 1 බිංදුව. ඒ කියන්නේ 1 2 4යි 8යි එතකොට 12යි 14යි. ඊට මෙතන 1යි 2යි 4යි. මෙතන 4යි. දැන් මේ 14යි 15යි 11යි ඔහොම තියන්න පුළුවන්ද? බෑනේ. එතකොට ලියනවා 14 වෙනකොට මොකද්ද කියලා බලන්න. 10A 11B 12C 13D 14E 15F. ඒතර 14 වෙනුවට එන්නේ E 15 වෙනුවට එන්නේ F 11 වෙනුවට එන්නේ B. බලමු දාපු ආන්සර්ස් හරිද කියලා. 4යි E F B. කොන්ස එක හරියි. කොට 4යි E F B තමයි 16 පාදයෙන් ආන්සර් එක වෙන්නේ. කොස්ටත් හරිය 3 දාලා තියෙනවා. හරි. ඊළඟ එක දෙකේ පාදයෙන් දීලා තියෙනවා ඔක්ටල් කරන්න කියලා තියෙන්නේ. ඔක්ටල් කරද්දී බිට් 3යි අපි වෙන් කරන්නේ. එතකොට මේකේ දශම සංඛ්‍යාවක් තියෙනවා. මෙතනින් වෙන් කරගත්තා මෙහාට වෙන් කරනවා 3 කොටස් වලට. 3යි 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 මෙතන එකයි තියෙන්නේ ඉස්සරහට බිංදු දෙකක් දාගන්න. මෙතන 3 හැම වෙන් වෙලා තියෙනවා. දැන් මේවට ඉලක්කම් ටික දාන්න යනවා. 1 කියන්නේ 4යි 2යි 6යි. මෙතන 0.1 කියන්නේ මෙතන 2යි. 1.1 කියන්නේ 4යි 2 නෑ 1යි 5යි. මෙතන 1යි. මෙතන 1/3යි කියන්නේ 7යි. එතකොට 1000 1යි 5යි 2යි 6යි දශම 5. දැන් ආසක දැන් හිරුණ හරි. හිරුණ හරි. හිරුණගේ අන්තිම එක.
ඊළඟ අන්තිම එක චුට්ටක් චෙක් කරන්න හතරවෙනි එක. අනිත් ටික හරි. හරි දෙකත් හරි. තුන. හතර චුට්ටක් මකන්න. තුන හදනකම්. කලියාගම නැත්නම් 1736 අංකේ පාස්. මොකද දැන් මේක 16 පාදින් දුන්නාම ඔක්ටල් කරන්න අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? මේක බයිනරි කරගන්න. මොකද හෙක්සාඩෙසිමල් එක ඩිරෙක්ට් ඔක්ටල් කරන්න බෑ. මේක බයිනරි කරන්න ඕන. ඒතර බයිනරි කරනවා ලියන් එනවා. 3 කියන්නේ බිට් 4කින් ලියන්න ඕනේ. 0.2 1 1. ඊ කියන්නේ 14. 14 කොහොමද අපි ලියන්නේ? මෙතන තිබ්බනේ ඊ කියන්නේ ඉතින් 14. 8යි 4යි 2යි 14. 1 බිංදුව. 7 කියන්නේ 0.1 1. ඔන්න දැන් අපි ලියුවා බයිනරි කරලා ලියුවා. දැන් මේක මොකද කරන්න අපිට කරන්න තියෙන ඔක්ටල් කරන්න නම් බිට් 3 ඒවට වෙන් කරගන්න. 3යි මෙතනට 3යි මෙතනට 3යි. ඒක 3 වලට බෙදෙනවා. 1 කියන්නේ 7 1.0 කියන්නේ 1 2 4යි 1 කියන්නේ ආයෙත් 7 මෙතන 1. 1747 තමයි ඔක්ටල්. උඩ ටික මකනවා ඊළඟට. 1730. 1738 පාදයෙන් හෙක්සාඩෙසිමල් කරන්න කියන්නේ. මේක මොකද්ද කරන්නේ දැන් බයිනරි කරන්න? අපි කීයෙන් ලියන්නේ මේක තන හෙක්සාඩෙසිමල් බයිනරි කරද්දී අපි 4ෙන් ලියුවේ. 4ෙන් ලියුවේ මෙතන ඔක්ටල් බයිනරි කරද්දී බිට් 3ෙන් ලියන්නේ. 1 ලියනවා 0.2 1යි 7 ලියනවා 1 3 ලියනවා 0.1 6 ලියනවා 1.2 පාදේ. දැන් මේක අපිට කරන්න ඕනේ හෙක්සාඩෙසිමල්නේ. ඒ හින්දා 4 ඒවට වෙන් කරනවා. මේක මෙහෙම අමාරු නම් ආයෙත් පාරක් ලියලා වෙන් කරගන්න. මම මෙතන වෙන් කරනවා. 4යි 1.2. මෙන්න මෙතන 4යි. ඒක 4 කොටස් වලට බෙදෙනවා. දැන් 1.1 ඒ කියන්නේ මොකද්ද? 1.1 කියන්නේ 14 නේ. ඒතර 14 මොකද්ද? E. 14 ඉංග්‍රීසි ලෙටර් එක E. ඊළඟට එන්නේ 1.1 කියන්නේ 1යි 2යි 4යි 8. 8යි 4යි 12යි 12යි 13. 13 ඉංග්‍රීසි ලෙටර් එක D. 1 කියන්නේ 1යි 2යි 3. 3යි D E. හරි කොස්ට හරි. තව පැය භාගයක් තියෙනවා අනිත් පාඩමට යන්නත් පුළුවන්. මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න නැත්නම් අපි ඊළඟට යමු. පොඩි ටයිම් එකක් දෙන්න ලියා ගන්න. මෙසේජ් එකක් දාන්න මොනවා හරි මේකේ තව කතා කරන්න ඕන නම්. එහෙම නැත්නම් අපි දෙවෙනි පාඩමට යමු.
10ට තියනවා කිව්වද? එහෙනම් අද එන්ඩ් කරන්නද? මොකද කරන්නේ? ඔයාලා ඩිසිෂන් එකක් කියන්න. 10 වෙනකම් පුළුවන් නේ. අයගේ පොඩි දෙයක් හරි කතා කරන්න පුළුවන්. මේකේ ගැටලු තියෙනවා නම් කියන්නකෝ මට. ඉතින් මේ ආන්සර්ස් නොදැමුව කීප දෙනෙක් හිටියාලට තේරුණාද නැද්ද කියන එක කියන්නකෝ මට ඊළඟ කොටසට යන්න නැත්නම් තව උදාහරණයක් දැන් පැහැදිලි කරන්න. තායි අනිත් පාඩමට ගිහලා මේකට එන්න බෑනේ. හරි චාන්කෝ ඕකේ. මට මේ දැනගන්න ඕනේ ගණන් මේ හතරේ ආන්සර්ස් දාපු නැති අයගේ. දාපු අය නම් ඕකේ නේ කොහොමද? මයික් එකත් ඔන් කරලා තියෙන chat එකත් ඔන් කරලා තියෙන්නේ. ගැටලුවක් තියෙනවා නම් කියන්න නැත්නම් මම දැන් දෙවෙනි පාඩමට යන්න හදන්නේ. අනිත් අය කාලය අපරාධනේ. අපි විනාඩි 20ක් විතර කරලා නවත්තමු. එතකොට ඔයාලට විනාඩි 10ක් විතර බ්‍රේක් එකක් අරගෙන 3 months ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් නේ. ඔයාලා මැසේජ් කරන්නේ නැහැ. ගැටලුවක් තිබුණොත් මට පර්සනලි හරි ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. හරි අපි අනිත් පාඩමට යමු. දෙවෙනි පාඩම කම්පියුටර් ඇරිත්මැටික්. හරි චූටි පාඩමක්. මේක ඔය ගොඩාක් විස්තර කරන්න නැහැ. හරි අපිට ඒක ඇරිත්මැටික් එකේ කතා කරන්න තියෙනවා. apply arithmetic operation describe two complement slide එක ගමු බලන්න අපි. ඉස්සක විතරයි තියෙන ස්ලයිඩ් එක. ස්ලයිඩ් එක නැහැ මේකේ. කමෙන්ට් කතා කරගෙන තියෙනවා පළවෙනියට තියෙන arithmetic operation. ඒක යටතේ එකතු කරන්න, අඩු කරන්න, ගුණ කරන්න, බෙදන්න තියෙනවා. අපි ඒ ටික අද කතා කරමු. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු ඩෙසිමල් නම්බර් එකක් එකතු කරද්දී අපි මොනවද කරන්න කියලා. හිතන්නකෝ 24යි ඔන්න ඉලක්කම් දෙකක් ඔයාලට එකතු කරන්න තියෙනවා. එතකොට මොකද කරන්නේ? 4යි 7යි එකතු කරනවා. 4යි 7යි එකතු කරනවා කීයද? 11.
එතකොට 11න් අපි 11න් මේකේ ලියන්නේ නැහැනේ. එක ලියලා කැරි එකක් විදිහට එකක් අරන් එනවා මෙහාට. එකක් ලියලා එකක් මෙතනට අරන් එනවා කැරි එකක් විදිහට. අරන් ඇවිල්ලා මේ ටික තමයි එකතු ගන්න. 1යි 2යි 3යි 3යි 5යි 8යි කියලා තමයි අපි ගන්න. ඇයි එහෙම කරන්නේ? අපි මෙතන 11 ලියන්නේ නැහැ. මොකද ඩෙසිමල් නම්බර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩිජිට්ස් 10යි. බිංදුවේ ඉඳන් 9 වෙනකම්. දැන් මෙතන 11 ලියන්නේ නැත්තේ මේ 11 කියලා ඩිජිට් එකක් නෑ අපි ඩෙසිමල් වල. ඒක එක ලියලා ඊටු එක අපිට අරන් එන්න වෙනවා කැලි එකක් විදිහට. මොකද එහෙම ඩිජිට් එකක් නැති නිසා. එතකොට අන්න ඒක ලියුවා කැලි එකක් විදිහට ඒක අරන් ගියා. එහෙම තමයි බයිනරි වලත් අපි කරන්නේ. මේකම බයිනරි වල මතක තියාගන්න ඕනේ බිංදුවට මම එකතු කිරීම ගැන කියන්නේ. බිංදුවට බිංදුවක් එකතු කරාම බිංදුවයිනේ. ඒකයි බලන්න දෙයක් නැහැ. බිංදුවට එකක් එකතු කරනවා. එතකොට එකයි. එකට බිංදුවක් එකතු කරනවා. මේකමනේ වෙනසක් වෙන්නේ එකයි. ඊට පස්සේ එකට එකක් එකතු කරනවා. උත්තර ප්‍රශ්නයක් වෙනවා. එකයි එකයි එකතු කරාම දෙකයි. දෙක ලියන්න පුළුවන්ද බයිනරි නම් එකක් විදියට මෙහෙම ලියන්න පුළුවන්ද? බෑ. බයිනරියෙන් පාවිච්චි කරන ඩිජිට්ස් දෙක වෙන්නේ 0යි 1යි කියන දෙක විතරමයි. ඒතර මේ දෙක ලියන්න බෑ. අපි දැන් දන්නවා දෙක ලියන්නේ කොහොමද බයිනරි වල? 1 2 4 වලින් අපි දෙක ලියන්නේ 1යි 0යි කියලා. එහෙනම් අපිට මේ දෙක ලියන්න වෙන්නේ කොහොමද? 1යි 0යි කියලා. දැන් 1යි 1 එකතු කරාම 1යි 0යි. තව එකේ තුනක් එකතු කරා. 1යි 1යි 1යි. එකේ තුනක් එකතු කරොත් කීයද? 3යිනේ. 3 ලියන්න පුළුවන්ද? බෑ. 1.0 විතරෙන් භාවිත වෙන අපි 3 ලියන්නත් දාන්නවා දැන්. 3 ගන්න පුළුවන් 2යි 1යි එකතු කරලා එහෙනම් 1යි 1යි. එහෙනම් 3 වෙනකොට අපි ලියනවා 1යි 1යි. එකතු කරද්දී ඔන්න ඔය ටික විතර අපි දැනගෙන ඉන්න ඕනේ බයිනරි වල. මේ ටික දැනගත්ත අපිට ගණන් හදන්න පුළුවන් වෙනවා. ඔයාලට තියෙන පළවෙනි උදාහරණය ගමු. අපිට දීලා තියෙනවා බිංදුවයි එකයි එකයි බිංදු දෙකයි එකයි බිංදුවයි සිට මේකට එකතු කරන්න කියනවා බිංදුවයි එකයි බිංදුවයි එකයි එකයි එක. මේ බිංදුවට එක එකතු කරාම එකයි. එකට එක එකතු කරාම කීයද? එකට එක එකතු කරාම 10යි. 10 ලියන්න බෑනේ. එහෙනම් මෙතන බිංදුව දාලා මෙන්න මේ එක කැරි එකක් විදියට අපි උඩට අරන් යනවා. මෙතනට අරන් යනවා. ඊපස්සේ 1යි 1යි එකතු කරාම ආයෙ 10යි. 10 ලියන්නේ බිංදුව. ඉතුරු එක ආයෙත් කැරි එකක් විදියට මෙතනට අරන් යනවා. 1.0.1 එකයි. 1යි ආයෙත් 10යි බිංදුව ලිව්වා කැරි එකක් විදියට මෙන්න මෙතනට අරගෙන ආව එක. එතකොට 1යි 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 1 එකතු කරාම 11 නෙන්නේ. එතකොට මෙතන 1 ලිව්වා. ඉතුරු එක කැරි එකක් විදියට මෙහාට අරන් ආවා. එතකොට මේ එක 1.0.1 ගැන 1. ඕක තමයි එතකොට උත්තරේ වෙන්නේ. අපිට මේක චෙක් කරගන්න ක්‍රමයකුත් දීලා තියෙනවා. අපි මේකේ ඩෙසිමල් නම්බර් එක ලියා ගන්නවා. ඒක අපි ඩෙසිමල් නම්බර්ස් දැන් එකතු කරන්න අඩු කරන්න හොඳටම දානවනේ. ඒත් මේකේ ඩෙසිමල් නම්බර් එක වෙන්නේ 1යි 2යි. ඒතර දෙක තියෙනවා. 4යි 8යි 16 තියෙනවා. 32යි. එකතු කරාම 10යි 50යි. ඒක සමාන වෙනවා 50. මේකේ ඩෙසිමල් නම්බර් එක
එකයි දෙකයි තුනයි හතර නෑ සොරි එකයි දෙකයි මෙතන හතර හතර අට නෑ 16යි 32යි ඔය දෙක එකතු කරාම 10යි 15යි ඉතිරි එකයි 4යි 55යි මේ දෙක එකතු කරාම වෙනවා 5යි 105යි. ତୋର මේ පැත්තටත් බලනවා 105 එනවද කියලා. එහෙනම් ආන්සර් එක හරිනේ. මේ පැත්තට බලනවා 1යි 2යි 4යි 8යි 16 නෑ 32යි 64යි 10යි 15යි ඉතිරි එකයි මේ එකයි 10යි හරිනේ. ආන්සර් එක හරි එතකොට. මෙහෙම එකතු කරන්න පුළුවන්. ඒක ෂුවර් නැත්නම් අර විදිහට එකතු කරලා මේක චෙක් කරගෙන අපිට මේ උත්තරය හරිද වැරදිද කියලා බලන්න පුළුවන්. තේරුණාද ළමයි? මේක ලියා ගන්න. ඔයාලගේ කොටුවක තියෙන ඒකම තමයි කියලා ස්ලයිඩ් එක. ස්ලයිඩ් එකේ දෙවෙනි පිටුවේ තියෙන ඒකම තමයි ලියලා තියෙන්නේ. ඊට වඩා මට හිතෙනවා මේක පැහැදිලි ඔයාලට. කියන්න ළමයි ඒක තේරුණාද නැද්ද මොකද කියලා. තව එක්ස්ප්ලেইন කරන්න ඕනේද කියලා. කොස්ටා මේක තේරෙන්නේ නැතුව හිටියේ දැන් හරි. thank you කොස්ටා. අනිත් අයත් කියන්නකො මට තව මේක එක්ස්ප්ලেইন කරන්න ඕනේද කියලා. මේක ගොඩක් අයට පැටලෙනවා ඒකයි. චනුකෝ කියනවා මොකටද කියනවාද කියලා මම නම් දන්නේ නැහැ. මම පොන්සේක හරි හරි හිරුන් තාපරක් එක්ස්ප්ලেইন කරමු. චනුක තේරුණා. හරි. thank you. අපි තව ගානක් එක්ස්ප්ලেইন කරමු නේ. බලමු. this one's අපි ගානක් නිකන්. සමටිව් එක ආපු ගාන. එකයි එකයි නෝක එකතු කරන්න තියෙනවා. හිරුන් මට කියනක මෙන්න මේ කොටුව තේරෙනවද කියලා ඉස්සෙල්ලා. අපි තා පාරක් ඒකත් එක්ස්ප්ලেইন කරන් යන්න. 43යි හතවෙනාට. බිඳුවයි 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 එකතු කරාම බිඳුවයි එකයි එකතු කරාම එකයි. එකයි බිඳුවයි එකතු කරාම එකයි. එකයි එකයි එකතු කරාම දෙකයිනේ. දෙක ලියන්න බෑ අපිට. මොකද මේක බයිනරි නම්බර් එකක් හින්දා. මොකද අපිට මේකේ තියෙන්නේ ඔක්කොම බයිනරි නම්බර්ස් එකතු කරන්න අඩු කරන්න බෙදන්න මොන කරන්න. එතකොට මේ එකයි එකයි දෙක කියන එක ලියන්න බෑ. අපි දන්නවා දෙක ලියන්න පුළුවන් කොහොමද කියලා. මෙහෙම 1යි 2යි 4යි කියලා ලියුවා දෙක තියෙන මෙතන 1.0යි කියලා මෙන්න මෙහෙම ලියන්න පුළුවන් දෙයක්. ඒක තමයි මෙතනට අරන් ආවේ. එකේ තුනක් එකතු කරාම 3යි 3 ලියන්න පුළුවන් අපිට 2යි 1යි කියලා. ඒතර 11 කියලා ලියන්න පුළුවන්. ඒක තමයි මේ කොටුවෙන් තියෙන්නේ. ඒක පැහැදිලි නැත්නම් දැන් ඔන්නම තාපාරක් කිව්වා. චානක උත්තරේ දාලා බලමු අපි හදලා.
හරි. ඊට පස්සේ දැන් අපි දන්නවා මෙන්න මේ ටික දැන් එකතු කරන් යනවා. ඒක හරි. හරි. ඊළඟට 1 1 1 කියන්නේ 10යි. අපි දැන් ওই ඩෙසිමල් එකතු කරන්නේ. එතකොට 10 මේ 10ම ලියන්නේ නැහනේ. එතකොට මේකේ බිංදුව විතරයි මෙතනට ලියන්නේ. දැන් උදාහරණයකට හිතන්නකෝ. 55යි 65යි තියෙනවා කියලා. ඩෙසිමල් එක 5යි 5යි 10යි. මේක එක ලියන්නේ නැහනේ. අපි මේක මෙහෙට ගේනවනේ. ඒතර 1යි 5යි 6යි 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 12යි. කොහොමද ලියන්නේ 120යි කියලා. ඒකම තමයි මේ බයිනරි වලියත් කරන්නේ. 1 1 10යි නම් බිංදුව ලිව්වා. ඉතුරු එක කැරි එකක් විදිහට උඩට අරන් ගියා මෙතන. 1යි බිංදුවයි බිංදුවයි 1යි. ඊට පස්සේ ඒකේ මොකද කැරි එකක් එන්නේ නැහැ. එතකොට 1 1 10යි බිංදුව ලිව්වා. මේකේ කැරි එකක් විදිහට මෙන්න මේක උඩට අරන් එනවා. 10 1 1 1 එකේ තුනක් එකතු කරාම 11. එතකොට එතන 1 ලියනවා. ඉතුරු එක කැරි එකක් විදිහට මෙතනට ගේනවා. ආයෙත් එකේව තුනක්. එකේව තුනක් කියන්නේ 11 එන්නේ. එතකොට මෙතන 1 ලියලා ඉතුරු එක ආයෙත් කැරි එකක් විදිහට මෙහෙට ගේනවා. 1යි බිංදුවයි බිංදුවයි එකතු කරාම 1යි. 1 1 10න් බිංදුව ලිව්වා කැරි එකක් විදිහට මෙහාට අරන් ආවා. එකේව තුනක් කියන්නේ 11යි ආය අරන් යන්න තැනක් නැහැ. මෙතනම 11ක් ලියනවා. බලමු දැන් අරයාගේ ආන්සර් එක හරියද කියලා. චනුකගේ. හරි චනුකගේ ආන්සර් එක හරි. හරි හිරුන්ටත් තේරෙනවා. අපි අද මේක ප්‍රැක්ටිස් කරමු අඩු කරන්න යන්නේ නැතුව. ගැටලු තියෙනවානේ. ඔය ගානක් හදලා නවත්තමු. Pepe pappa නැතිව Pepe. ඒක හරි ඉතින් හොයන්න බෑ. හරි අපි මං ගානක් දෙන්නම්. ඔක්කොම හදන්නකෝ ඒක හදලා අපි නවත්තමු. මේකම චුට්ටක් වෙනස් කරමු. මේක හදන්නකෝ. මේක හදලා නවත්තමු. හරි හිරුන් කලින්ම දාලා. හිරුන් චෙක් කරමු හදලම. චනුක දැම්මා. රෝහණ හරි. කොස්ටත් හරි. හරි අපි හදමු.
1 කීයද? 10යි. 1 එහෙනම් බිඳුව ලිව්වා. අපි කැරේ එකක් විදියට මෙතනට අරගෙන ආව එක. ඒතර 1 10යි ආයෙත් ඉතුරු එක කැරේ එකක් විදියට මෙතනට අරගෙන එනවා. දැන් 1 කියන්නේ 11. මෙතන 1 දැම්මා. ඉතුරු එක කැරේ එකක් විදියට ආයෙත් මෙතනට අරගෙන ආවා. ආයෙත් 11යි 1 දැම්මා. කැරේ එකක් විදියට උඩට අරගෙන ආවා. 10යි ආයෙත් ඉතුරු එක උඩට අරන් එනවා කැරේ එකක් විදියට 10යි ආයෙත් එකක් තියෙනවා ඒකත් ගේනවා කැරේ එකක් විදියට 1 ඒකේ කැරේ එකක් විදියට මෙතනට ගේනවා 11 මේක ඇදුවා කියන්නේ ඔයාලා ඔක්කොටම පුළුවන් දැන් බලමු ආන්සර්ස් ටික හරිද කියලා ඒ 3.2 හරි රෝහණ හරි පස්ටගෙත් හරි අය කවුද මට දැම්මේ හිරුන්නේ කලින්ම දැම්මේ හිරුන්ගෙත් හරි චානුක තමයි චානුකගේ පොඩි නම්බර් එකක් වැරදිලානේ එක නම්බර් එකක් වැරදිලා පොඩි මිස්ටේක් එකක් වෙනත ලියනකොට. අන්න ඔය වගේ පොඩි එක ඉලක්කමකින් අපිට ෆයිනල් පේපර් එකේ ලකුණක් නැති වෙන අපි මේක හරියටම දැනගෙන ගියත් නම්බර් සිස්ටම් එකේ ඇරිත්මැටික් එකේ ඒක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. අපි ඒක දැනගෙනත් ඊට එක දැනගෙනත් හරියට හදලත් අන්තිමට එක ඉලක්කමකින් එක එකකින් එක බිඳුවකින් අපේ අපරාධන ලකුණක් නැති කරගන්න. එහෙනම් ඩබල් චෙක් කරන්න අනිවාර්යෙන් මේ ගණන් වලදී. හරි මම මේ ඇරිත්මැටික් ගණන් කීපයක් දාන්න ඒ චුට්ට හදලා මේ එකතු කරන ගණන් ටිකක් දාන්න ඊ ටික හදලා ඊළඟ දවසේ ඉතුරු කොටසට යන්න. දැන් නවත්තන්න 10ට ක්ලාස් එකට ජොයින් වෙන්නත් ඕන හින්දා අද පාඩම ගැන මොකද හිතෙන්නේ මේ තේරුණාද කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම නවත්තනවා අප හැමෝටම thank you. හරි thank you ඔයාලා ඔක්කොගේම කමෙන්ට්ස් වලට. ඕකේ කොස්ට හරි දැන් ආසාවෙන් ගණන් කරනවානේ මට හරි සතුටුයි. ආසවත් නෑ ගණන් වලට කියපු අය. දැන් ගණන් දාන්නත් කියනවා හදන්න. thank you ඔයාලා කමෙන්ට්ස් වලට. හරි මම එන්ඩ් කරනවා. ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙන්න.